අපි බලමු ඔබ දියවැඩියා රෝගය හඳුනාගන්නේ කෙසේද කියලා. ඔබට දියවැඩියා රෝගය වැළඳී තියෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නේ නැහැ. අපි බලමු ඔබගේ ශරීරයෙන් ඔබට දක්වන ලක්ෂණ මොනවද කියලා දියවැඩියාව හඳුනා ගැනීම සඳහා. පළමුවෙන්ම සිදුවන්නේ ඔබට වෙනදාට වඩා වැඩිපුර ආහාර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. කුස ගින්න නිතරම එන්න ගන්නවා. ඉන්පසු ඔබ නිතර ආහාර ගැනීමට පෙළඹෙනවා. ඉන්පසුව ඔබට දැඩි පිපාසයක් ඇති වෙනවා. ඔබ නිතර ජලය පානය කිරීමට යොමු වෙනවා. මේ ඊළඟ ලක්ෂණය. වෙනදාට වඩා නිතර ඔබ ජලය පානය කිරීම සිදු කරනවා. තුන්වන ලක්ෂණය නම් ඔබට නිතර මූත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. ඒ අනුව ඔබ නිතර වෙනදාට වඩා වැඩි වාර ගණනකින් මූත්‍රා පහ කිරීම සිදු කරනවා. ඔබට මේ ලක්ෂණ තුනෙන් එකක් හෝ දෙකක් හෝ තුනම හෝ තිබෙනවා නම් ඔබ සැලකිලිමත් විය යුතුයි. සමහර විට ඔබට දියවැඩියාව වැළඳී තියෙන්න පුළුවන්. ඒයින් පසුව මෙය අපි ස්ථාවර කර ගැනීම සඳහා රුධිර පරීක්ෂණ කිහිපයක් කළ යුතුයි. මේ පළවන රුධිර පරීක්ෂණය සහ ඊටාම පහසුවෙන් ඊටාම ලාභදායක ලෙස කළ හැකි රුධිර පරීක්ෂණය තමයි නිරාහාර රුධිර පරීක්ෂණය. මේ සඳහා ඔබ පැය 8ක් 10ක් අතර කාලයක් නිරාහාරව සිට රුධිර සාම්පලයක් රැගෙන එහි සීනි මට්ටම පරීක්ෂා කළ බල යුතුයි. දෙවන පරීක්ෂණය ඔබගේ ප්‍රධාන ආහාර වේලකට පසුව පැය 2කින් පසුව රුධිර සාම්පලයක් රැගෙන එහි සීනි මට්ටම පරීක්ෂා කිරීමයි. තුන්වන පරීක්ෂණය නම් ඔබට ඒ විදිහේ සූදානම් වීමක් අවශ්‍ය නැහැ. අපි ඒකට කියනවා HbA1c කියලා. එම් පරීක්ෂණය සිදු කර ගැනීමෙන් ඔබට පුළුවන් ඔබගේ මාස 3කට පෙර සිට ඔබගේ රුධිරයේ සීනි මට්ටම කෙතෙක්දයි පරීක්ෂා කරගන්න. මේ පරීක්ෂණ වලින් ඔබට සනාථ කරගන්න පුළුවන් ඔබ දියවැඩියා රෝගියෙක්ද නැද්ද කියන එක. ඒ අනුව ඔබට ඉදිරියට ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වෙන්න පුළුවන්. දියවැඩියා රෝගය ඉතා ඉක්මනින් හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා ඔබගේ රෝගයේ පාලනය ඇති කර ගැනීම සඳහා. දැනට අප සතු ප්‍රතිකාරකම වලින් දියවැඩියාව නිත්තාවට සුව වන ලක්ෂණ අඩුයි. ඔබට පුළුවන් දියවැඩියාව හොඳින් පාලනය කර ගැනීමට ඉතාමත්ම අඩු ඖෂධ ප්‍රමාණයකින්. ඒ සඳහා ඉතාමත්ම වැදගත් වන දේ තමයි ඔබ ඉතාමත්ම කලින් ඔබට දියවැඩියාව වැළඳී තිබෙනවාදයි හඳුනා ගැනීම. එසේනම් ඔබ මතක තියාබා ගන්න ඔබට වෙනදාට වඩා ආහාර ගැනීමට සිදු වෙනවා නම් කුසගින්න වෙනදාට වඩා වැඩි නම් ඔබ නිතර ආහාර ගන්නවා නම් ඔබ සැලකිලිමත් වන්න. ඊට අමතරව ඔබට දැඩි පිපාසයක් නිතරම එනවා නම් ඔබ නිතරම වතුර පානයට යොමු වෙනවා නම් ඔබ සැලකිලිමත් වන්න. ඒ වගේම ඔබ වෙනදාට වඩා ඉක්මනින් වසිගලියට යනවා නම් මූත්‍රා ඉක්මනින් පහ කරන්න අවශ්‍ය වෙනවා නම් ඔබ සැලකිලිමත් වන්න. ඒ ලක්ෂණ ඔබට තිබෙනවා නම් ඉන්පසු ඔබ වහාම රෝහලකට යොමු වී ඒ රුධිර පරීක්ෂණ කරගනිමින් එය තහවුරු කරගෙන ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. එසේනම් තවත් දවසක හමු වන තුරු ඔබට සුවබර දිවියක්. ස්තුතියි.